සිරිතාදා වන්දනා වෙනුවෙන් හෙට සහ අනිද්දා දිනවල මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පුංචි පුබුදන්න අවුරුදු සතුට සපිරෙන්න සම්පත් ඇගේ. මේ වන විටත් ලක්ෂ 3කට අධික සැදැහැවතුන් පිරිසක් එහි පැමිණීම හේතුවෙන්. අපි දැන් සූදානම් එම තත්ත්වය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා සම්බන්ධ කර ගැනීමට අප මාණ්ඩලික වාර්තාකරු මනෝජ් බුද්ධික. චේතනා වින්දන මම මේ මොහොතේ රැඳී සිටින්නේ ඓතිහාසික මහනුවර දළදා මාලිගාවට. දළදා වහන්සේ වැඳ පුදා ගන්නට බොදු ජනතාව පැමිණෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග තුනෙන් එක් මාර්ගයක. ඒ තමයි මහනුවර වැවරවුමේ රතු බෝක්කුව අසල අම්පිටිය මාර්ගයේ මන්සන්දිය. ඔබ දකින්න ඇති දහස් ගණනක් බොදු ජනතාව හෙට දවසේ දළදා වහන්සේ වැඳ පුදා ගන්නට මේ ආකාරයෙන් සැදී පැහැදී සිටින ආකාරය අපි දකිනවා. මේ විදිහටම ජනතාව මේ මාර්ගයේ කිලෝමීටර් 8කටත් වඩා වැඩි දුරකට රැඳී සිටිනවා. ඉතින් මේ මාර්ගයේ වගේම කටුගස්තොට ප්‍රවේශ මාර්ගයේත් මේ ආකාරයෙන්ම ජනතාව දහස් ගණනකින් දළදා වහන්සේ වැඳ පුදා ගන්නට ඒක රාශී වී සිටිනවා. අපි මතක් කළ යුතු වෙනවා අද පස්වරුවේ ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනයට අනුව මෙන්න මේ ආකාරයට විශාල පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගන්නට පැමිණෙන නිසා දැනටමත් දින ගණනාවකට දළදා වහන්සේ වැඳ පුදා ගන්නට ප්‍රමාණවත් පරිදි බොදු ජනතාව මහනුවරට දහස් ගණනින් පැමිණ තිබෙන නිසාත් අලුතින් යම්කිසි පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගන්නට පැමිණෙනවා නම් ඔවුන්ට බොහෝ දින ගණනාවක් මේ ආකාරයෙන් පෝලිම් වල ගත කරන්නට සිදෙනවායි කියන කාරණාව නිසාම තමයි ශ්‍රී ලංකා පොලිසිය හෙට සහ අනිද්දා දෙදින තුර මහනුවරට පැමිණෙන්නටින් වැළකීන්න කියන කාරණාව සඳහන් කරන්නට යෙදුණා. ඉතින් මේ ආකාරයෙන් බොහෝ පිරිසක් මාර්ගවල රැඳෙමින් මේ ප්‍රධාන ප්‍රවේශ මාර්ගයන් තුනේම රැඳෙමින් දළදා වහන්සේ වැඳ පුදා ගන්න බලාපොරොත්තු වෙන සිටිනවා. අපි මතක් කරනවා නැවත නැවතත් හෙට සහ අනිද්දා දින දෙකෙහි මහනුවරට පැමිණීමෙන් වළකින්න කියන කාරණාව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්ුත් උත්තම ශ්‍රී දළදා වන්දනාවේ සජීව තොරතුරු ඔබට ගෙන්ට නැවතත් වින්දන චේතනා ඔබටයි අවස්ථාව.